ඉතින් කොහොමද මගේ යාළුවෝ හැමෝටම ඇත්තටම කිව්වොත් සති 3කට පස්සේ තමයි මම මේ වීඩියෝ එකක් කරන්නේ. ඉතින් පහුගිය ටිකේ වැඩ ගොඩකට හිර වුණු නිසා තමයි මට වීඩියෝස් ගේන්න බැරි වුණේ. ඉතින් මම අනිවාර්යෙන්ම ඊට පස්සේ එක දිගටම ඔයාලට vlogs ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඔයාලා මේ දකින්නේ අපේ ගෙදර තවත් එක ලස්සන දවස් කිහිපයක්. ඉතින් ඔන්න උදෙන්ම නැගිටලා කොළ කැඳෙහෙකුත් හදාගෙන සුපුරුදු විදියට ගෙදර වැඩ ටිකත් ඉවර කරලා අපි දෙන්නත් එක්ක ලෑස්ති වෙන්නේ අපේ ගාඩන් එක පොඩ්ඩක් ක්ලීන් කරගන්න. ඉතින් මේ වෙනකොට නම් ගාඩන් එකේ තනකොළ කපන්න ඇවිල්ලායි තිබුණේ. අපි දෙන්න තනකොළ කපලා ඉවරුණාට පස්සේ ගාඩන් එක ක්ලීන් කරලම තමයි අනිත් වැඩ ටික පටන් ගත්තේ. ඇහෙනව නේද කුරුල්ලන්ගේ සද්දේ. ඉතින් ඇත්තටම තනකොළ කපලා ඉවර වෙනවත් එක්කම වහින්න වගේ තමයි තිබුණේ. ඒ නිසා අපි දෙන්නත් එක්ක ඉක්මනින් ගාඩන් එකේ තිබුණු තනකොළ ටික අතු ගාලා ගාඩන් එක ටිකක් ක්ලීන් කරගත්තා. මොකද වැස්ස ආවොත් අපිට මේ වැඩේ කරගන්න ටිකක් අමාරු වෙන නිසා. ඉතින් මේ විදිහට තමයි අපි දෙන්නත් එක්ක එකට එකතු වෙලා අපේ ගාඩන් එක ක්ලීන් කරගත්තේ. ඔයාලට පේනවත් ඇති ලොකු වැහි වලාකුළු ගොඩාක් පිරීලා තිබුණා. ඉතින් අපි මේ වැඩේ ඉවර වෙනවත් එක්කම වහින්න ගත්තා. පේනවා ඇතිනේ දවස් 2-3කට පස්සේ අපේ ගාඩන් එක මේ විදිහට තමයි කොළ පාට වෙලා තිබුණේ. ඉතින් හරිම ලස්සනයි. මොකද කපපු ගමන්ම දවස් 2-3ක් එක දිගට වැස්සා. මම හිතුවා ඉක්මනට තනකොළ වැවෙයි කියලා. හැබැයි මේ විදිහට කොළ පාටට තියනවා දකිද්දි නම් පුදුම සතුටක් තමයි මට නම් තියෙන්නේ. ඉතින් මේ ඔයාලා දකින අල වර්ගය තමයි නිල් මානෙල් අල. ඉතින් මම හිතුවා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මේ අල වර්ගය මම දකින්නේ ජීවිතේ පළවෙනි වතාවට. ඉතින් මම කවදාවත්ම මේ අල වර්ගේ කාලා නැහැ. ඉතින් මමත් පළවෙනි වතාවට තමයි මේ අල ජාතිය කෑවේ. ඉතින් මම YouTube එකෙත් සර්ච් කරලා බැලුවා. YouTube එකෙත් කිසිම කෙනෙක් මේ අල වර්ගය ගැන දාලා තිබුණෙත් නැහැ. මේ අල වර්ගේ මොන වගේද කියලා මම මගේ අතට හම්බ වෙනකන් දැකලා තිබ්බෙත් නැහැ. ඉතින් මේ අල වර්ගේ මම කන්නේ ඇයි? මොකද්ද මේකේ තියෙන බෙනිෆිට්ස් කියලා මම කියන්න යන්නේ නැහැ. මොකද ඒක ටික කාලයක් ගිහින් මම ඔයාලත් එක්ක බෙදා ගන්නම් ඇයි මම මේ අල වර්ගේ කන්නේ කියලා. ඉතින් ඔයාලා මීට කලින් නිල් මානෙල් අල දැකලා තියෙනවා නම් හරි මේක කාලා තියෙනවා නම් හරි අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මේ අල වර්ගය ගැන මොනවද දන්නේ කියලාත් අනිවාර්යයෙන්ම මාත් එක්ක ෂෙයා කරගන්න කමෙන්ට් එකකින් කියලාත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේක ඇත්තටම මේ අපි කොහිල කන්නේ. ඒ කොහිලවල රසම තමයි තියෙන්නේ. කොහිල හදනවා වගේම තමයි මම මේක හැදුවෙත්. මම කළේ පළවෙනි දවසේ නම් මම මේක ටිකක් ලොකුවට කපා ගත්තේ අපි කොහිල කපා ගන්නවා වගේ. හැබැයි කොහිල වලට වඩා මේක ටිකක් තැම්බෙන්න වෙලා යන නිසා පුළුවන් තරම් පොඩියටම ගොඩාක් හීනිවට තුනීවට තමයි මේක කපා ගන්න ඕනේ. කපාගෙන වතුර දාලා අපි සාමාන්‍යයෙන් කොහිල ව්‍යංජනයක් හදනවා වගේ තමයි හදන්න ඕනේ. මං ඉතින් මේක මේ වෙනකොට නම් 4 සැරයක් විතර කාලා තියෙන්නේ. ඉතින් හරිම රසයි සහ ජීවිතේ පළවෙනි වතාවට තමයි මමත් මේ වගේ කෑමක් try කරලා බැලුවේ. ඉතින් මම මේක 3 විදියකට විතර හදලා බැලුවා. හැබැයි මට හිතෙනවා මම හදපු විදි වලින් රසම විදිය තමයි මේක කියලා. කහ ටිකක්, ලුණු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක් දාලා මේකට ලූණු, අවමිරිස් කරලක්, සුදු ලූණු ටිකක් දාලා මේක හොඳට තඹ ගන්න ඕනේ. කැමති නම් ඔයාලට පුළුවන් කරවල, උම්බලකඩ ඒ වගේ දේකුත් මේකට එකතු කරගන්න. ඉතින් ඊට පස්සේ වතුර මේක හොඳට වැහෙන්නම වතුර දාලා තඹ ගන්න ඕනේ. ඇත්තටම විනාඩි 15ක් 20ක් විතර යනවා මේක හරියටම තැම්බෙන්න. තැම්බුණාට පස්සේ උකු කිරි ටිකක් දාලා මම මේ හොද්ද බා ගන්නවා. ඒ කියන්නේ ව්‍යංජනේ බා ගන්නවා. ඉතින් ඒ විදිහට තමයි මට හිතෙන්නේ මම හදපු විදි වලින් රසම. මම මේක බෙදලත් බැලුවා. බෙදුමක් විදියටත් හැදුවා.
නිකන් ටෙම්පරාදුවක් වගේ දාලත් හැදුවා. ඒත් ඒ ඔක්කොටම වඩා මේ විදියට කිරට හදලා කනකොට තමයි මේක ගොඩක්ම රස කියලා මට හිතුණා. ඉතින් මේක ගොඩාක් ගුණ කෑමක්. ඒ වගේම ටිකක් සීතල කෑමක්. මමත් මේ අල වර්ගය ජීවිතේ පළවෙනි වතාවට තමයි දැක්කේ. ඉතින් මම හිතුවා මගේ channel එක බලන්න මගේ යාළුවොත් සමහර අය මේ ගැන දන්නේ නැතුව ඇති කියලා. ඒ නිසා තමයි මම ඔයාලත් එක්කත් මේ නිල් මානෙල් අල ව්‍යංජනය ගැන බෙදාගත්තේ. ඉතින් ඔයාලටත් මේ අල හොයාගන්න පුළුවන් නම් එක සැරයක් හරි හදලා බලන්න. මං හිතනවා ඔයාලා මේකට කැමති වෙයි කියලා. ඉතින් මම නම් ගොඩාක් වෙලාවට කැමති තනියම මගේ පාඩුවේ නිදහසේ ජීවත් වෙන්න. ඉතින් මම මේ කරන්නේත් මම ගොඩාක් ආස කරන දෙයක්. ඉතින් මට සාමාන්‍යයෙන් පොඩි ඉඩකඩක් තියෙනවා. පැල හිටවන්න, පළතුරු හිටවන්න, එළවලු හිටවන්න, ඒ වගේ පොඩි ඉඩකඩක් තියෙනවා. ඉතින් මම ගොඩාක් ආසයි මම තනියම ඉන්න වෙලාවට මට නිවාඩුවක් හම්බෙන හැම වෙලාවකම වගේ පැල හිටවන්න, ගාඩන් එකේ වැඩත් එක්ක ඉන්න මම හරිම කැමති. ඉතින් මම මේ කරන්නේ මම කලින් හිටවලා තිබුණු පෝච්චිවල දැන් මේ වෙනකොට පැල නැහැ. ඉතින් මම ඒ පස් ටික ඔක්කොම ආයෙමත් එකතු කරලා ඒවට ආපහු වැලි, එතකොට කොම්පෝස්ට්, අලු ඒ වගේ මම හදාගත්ත පොහොර වර්ග ටිකකුත් එකතු කරලා මේ පස් ටික ආයෙමත් හරි විදියට හදාගෙන මම හිතුවා එළවලු පැල ටිකක් හිටව ගන්න ඕනේ කියලා. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ වැඩේට. ඉතින් මේක මාස ගානකට කලින් මම කරපු වැඩක්. මම හිතුවා දැන් මේ වෙනකොට මගේ පැල ලොකු වෙලයි තියෙන්නේ. සමහර පැලවල ගෙඩි හැදිලා තියෙනවා. ඉතින් මම හිතුවා ඔයාලත් එක්ක මේකත් ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් ඔන්න මගේ පාත්තියට මම එකතු කරගත්ත දඹල මේ එක පැකට් එකක් රුපියල් 80යි. දඹල බීජ මං හිතන්නේ 8ක් විතර වගේ තිබුණා මට මතක විදිහට. මං අහලා තියෙනවා අපි බීජ වර්ග ගන්නකොට ඔයාලා මේ දකින්න මේ පැකට් එකේ තියෙන ඇලුමිනියම් පැකට් එකේ තියෙන බීජ තමයි අරගන්න ඕනේ කියලා. ඒ බීජ ගොඩක් සරුයි කියලා තමයි කියන්නේ. ඉරේලිය වැටෙන්නේ නැතුව හරියට අර සීල් වෙලා තියෙන නිසා. ඉතින් මමත් ගාඩන් එකේ වැඩවලට ඒ වගේම වගා වැඩවලට අලුත් කෙනෙක්. ඉතින් ගොඩාක් අර තියෙන ආසාව නිසාම මම වීඩියෝස් බලලා පොඩි දැනුමක් අරගෙන තමයි මේ වැඩ ටික පටන් ගත්තේ. ඉතින් මට ගොඩාක් සතුටුයි කියන්න මේ වෙනකොට මගේ මේ ඔයාලා මේ දකින්න පැල හැම එකක්ම වගේ සාමාන්‍ය තරමකට ලොකු වෙලා තමයි තියෙන්නේ. ඉතින් මම මේ ඔයාලට පෙන්නන්නේ මම අරගත්ත බීජ වර්ග. මම දඹල ගත්තා. ඊළඟට මම තක්කාලි අරගත්තා. ඉතින් තක්කාලිත් මේ වෙද්දි පැල ඇවිල්ලා තියෙන්නේ. දඹල වල නම් ගොඩාක් ඉක්මනට හැදුනා. මං ඊට අමතරව කංකුම් ගත්තා. බෝංචි ගත්තා. හැබැයි බෝංචි නම් පැල හැදිලා ආවට සාමාන්‍ය තරමක් කෙනෙකුට පැල ටික මැරුණා. මම දන්නේ නැහැයි කියලා බෝංචි නම් හැදුනේ නැහැ. ඊළඟට මම හැදුවා වම්බටු වලත් එක පැලයක් සරුවට හැදිලා තියෙනවා. මං ඉස්සරහට පෙන්නන්නම් මගේ දැන් වගාවේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනවනේ මම කංකුම් නම් දෙසරයක් තුන් සැරයක් විතර වගේ කඩලා කෑමට අරගත්තා. දැන් මේ වෙනකොට ආයෙමත් මගේ කංකුම් පැල ටික හැදිලා තියෙනවා. ඉතින් මං ඒත් එක්කම කැරටුත් හිටෙව්වා. මම දන්නේ නැහැ මේකේ අල හැදෙයිද කියලා. හැබැයි මම හිතුවා අල හැදුනේ නැති වුණත් කැරට් වල මේ කොළ වලින් සම්බෝලයක් හදාගන්න පුළුවන් වෙයි කියලා. ඊට අමතරව ඔයාලා මේ මගේ දකින්නේ ගොටුකොළ පාත්තිය. ඉතින් මේ පාත්තියේ නම් ගොටුකොළ ගොඩාක් සරුවට හැදෙනවා. මං වෙනම පෝච්චි එකත් හිටවලා තියෙනවා. ඉතින් මගේ ළඟ තියෙන ගොටුකොළ එක ටිකක් ලොකුයි. ඒ වුණාට රසයේ වෙනසක් නැහැ. මේක ගොඩාක් රසයි. සාමාන්‍යයෙන් මම සතියට දෙසරයක් තුන් සැරයක් සම්බෝලයක් දැම්මේ නැතත් බත් එකත් එක්ක හරි තියාගෙන මේවා කනවා. ඉතින් කොළ වර්ගයක් අනිවාර්යයෙන්ම අපේ කෑමට එකතු කරගන්නවා නම් විශේෂයෙන්ම අපේ ගෙවත්තේ හැදෙන පලා වර්ගයක් එළවලුවක් එක්ක කෑම ගන්නකොට දැනෙන සතුට වචන වලට කියන්න බැරි තරම්. ඉතින් ඔයාලා හදලම ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන බලන්න. ඉතින් ඔයාලා මේ පලා වර්ගය දන්නවා නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මොකද මම හිතුවේ කූර තම්පලා. හැබැයි කූර තම්පලා නෙමෙයි ආවේ. මෙන්න මේ කොළ ජාතිය තමයි ආවේ. ඉතින් මම දන්නේ නැහැ
මේ මොකද්ද මේක කෑමට ගන්න දෙයක්ද කියලා. ඉතින් දන්න කෙනෙක් ඉන්නවා නම් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මම මල් පැලවලට ගොඩාක් ආස කෙනෙක්. ඉතින් මේ මල් පැලේ තිබුණේ බිම. මම හිතුවා මේ මල් පැලේ පෝච්චියකට ගන්න ඕනේ කියලා. ඉතින් මම දන්නේ නැහැ මම කරන්නේ මෝඩ වැඩක්ද කියලා. ඉතින් මම ගොඩාක් බයෙන් තමයි මේ පැලේ හිටෙව්වේ. ඇත්තටම කිව්වොත් මේ පැලේ හිටවලා මාසයක් විතර යනකනුත් මේ පැලේ හොඳටම කොළ සේරම හැලිලා ඇත්තටම මම හිතුවේ මේ පැලේ මැරුණයි කියලා. ඉතින් මම ගොඩාක් දුක් වුණා අපරාධි මේ පැලේ බිමම තියන්න තිබුණයි කියලා. හැබැයි මේ වෙද්දි නම් ඒකේ ආයෙමත් දළු දාගෙන එනවා දකිද්දි මට ගොඩාක් සතුටුයි. මොකද මල් පිරීලා තිබුණු ගහක් මං කරපු මෝඩ වැඩක් නිසා පැලේ දැන් ආයෙමත් මුල ඉඳන් පටන් ගන්නවා වගේ තමයි හැදෙන්නේ. ඉතින් මම එහෙම කළේ ඔයාලට මතක ඇති මගේ ගාඩන් එකට ඇතුල් වෙන තැනම මං කිව්වා ඒ හරිය තමයි මම මේ පැල හිටවලා තිබුණේ. ඉතින් මේ පැලවලින් මං 11ක් හිටෙව්වත් පැල 2-3ක් විතරයි හැදුනේ. ඒකට හේතුව එතන පස ගොඩාක් තද වැඩි. ඉතින් මම ඔයාලගෙනුත් ඇහුවා මම මොනවද මෙතන හිටවන්න ඕනේ කියලා. ඉතින් මං අන්තිමට ක්‍රිස්ටිනා පැල ටිකක් අරගෙන ඒ දිගේම ලස්සනට හිටෙව්වා. ඉතින් මේ වෙද්දි ඒ පැලත් ලස්සනට හැදිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මම්මගේ එළවලු පැලවලට, පළතුරු පැලවලට, ඒ වගේම මල් පැලවලටත් දාන විශේෂ පොහොර වර්ගයක් තමයි මේක. ඉතින් මේක හදාගන්න විදිය මම කලින් වීඩියෝ එකක දාලා තියෙනවා. ගස්වල ගෙඩි හැදෙන මැජික් අරිෂ්ටය කියලා. ඉතින් ඔයාලා කැමති නම් ගිහින් ඒක බලන්න. ඉතින් මේක නම් ඇත්තටම ගොඩාක් ප්‍රතිඵල දෙනවා. මේ වෙනකොට මගේ ගාඩන් එකේ පැල ගොඩාක් සරුවට හැදෙන්න මේකත් ගොඩාක් බලපානවා. ඊට අමතරව මම අලු ඒ වගේම බිත්තර කටු වේලලා හොඳට කුඩු කරලත් මගේ පැලවලට එකතු කරගන්නවා. මොකද අලුයි බිත්තර කටුයි ගස්වල ගෙඩි හැදෙන්න ගොඩාක් ප්‍රයෝජනවත් කියලා මං අහලා තියෙනවා. ඉතින් මට හිතෙනවා අපි මිනිස්සුත් එක්ක ගත කරන කාලයට වඩා මේ පරිසරයත් එක්ක ගහකොළත් එක්ක ගත කරන මේ කාලය අපේ මනසට කොයිතරම්නම් සැහැල්ලුවක් ගෙනල්ලා දෙනවද කියලා. ඒ නිසාම තමයි මම මගේ පරිසරයත් එක්ක මේ තනිකම මේ පරිසරයත් එක්ක හුරු වෙලා ඒ පරිසරයට ගොඩාක් ආස කරන්නේ. ඉතින් හිතට දුකක් දැනෙන වෙලාවට තනිකමක් පාළුවක් දැනෙන හැම වෙලාවකම මම කරන්නේ මගේ මේ ගාඩන් එකට වෙලා එයාලත් එක්ක මගේ අදහස් බෙදා ගන්න එක. ඉතින් ඒක පුදුමාකාර සතුටක් සහ නිදහසක්. ඒක වචන වලින් කියන්න බෑ. ඒක ඔයාලා අත්දැකීමෙන්ම විඳ ගන්න ඕනේ දෙයක්. ඉතින් ගහකොළට අපි ආදරය කරනකොට එයාලා අපිට දෙන ආදරේ හිතා ගන්න බැරි තරම්. ඉතින් ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් ආයෙමත් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.